ඔබ කොහොමද පොඩි දරුවන්ට ඉලක්කම් කියලා දෙන්නේ? ඉතින් ගණිතයේදී තියෙන්නේ සංකේත සහ ප්‍රමාණ. ඉස්සෙල්ලම දරුවන්ට උගන්වන්නේ සංකේත සහ ඒ සංකේතවලට ගැලපෙන ප්‍රමාණ. ඉතින් ඔබ දරුවන්ට මේ වගේ ඉලක්කම් කියලා දෙන්නේ කොහොමද කියලා අපි බලමු. 1 3 6 3 1 6 1 6 3 මේක හරියට නාම පාඩමක් වගේ. ඉතින් ඔබ හිතුවද මම 1 3 6 කියන ඉලක්කම් තුන ගත්තේ ඇයි කියලා? ඉතින් මේ ඔයගොල්ලෝ හිතනවා ඇති 1 2 3 4 5 ඒ වගේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වායේ කියලා දුන්නාම ඒගොල්ලෝ කටපාඩම් කරනවා විතරයි. ඒගොල්ලෝ මේ ඉලක්කම හඳුනාගන්නේ නැහැ. මේ වාගේ දවසකට විනාඩි 5කට විනාඩි 7කට වගේ එක වගේ හැඩයක් නැති එක වගේ ශබ්ද එන්නෙත් නැති ඉලක්කම් 3ක් දරුවට හඳුන්වලා දෙන්න. මොකද දරුවෙකුට ඉලක්කම් අර කටපාඩමෙන් 1 2 3 කියන්න නෙමෙයි ඉලක්කම් හඳුනා ගන්නයි ඕනේ. ඒකයි අර ඉලක්කම් තැනින් තැන කියලා දෙන්නේ. මොකද කොතනින් පෙන්නලා ඇහුවත් මේ කීයද කියලා දරුවා කියන්න දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ අර කටපාඩමෙන් 1 2 3 කියලා කියනවා. ඉතින් එහෙම නෙමෙයි මේක කොතනින් පෙන්නලා ඇහුවත් දරුවා දන්නවා මේ කීයද කියලා. ඒකයි ගොඩාක් වෙලා මේවා කියලා දෙන්නේ නැහැ. විනාඩි 5කට වගේ තමයි දෙමව්පියෝ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක හොඳ නම් subscribe කරගෙන යන්න.